හෙලෝ my food besties කොහොමද ඔයාලට? අද මං කියන්න යන රස කතාව ටිකක් අමුතුම එකක්. ඒ කියන්නේ මට හොඳටම විශ්වාසයි මේ කෑම එක ඔයාලා කවදාවත් try කරලවත් අහලවත් නැතුව ඇති. එන්නකෝ කතාව කියන්න. මොකද මම මේ කියන්න යන්නේ රසම රස කෑම වර්ග දෙකක combination එකක්. කොටින්ම කිව්වොත් මගේ අලුත්ම experiment එක. මම මේ හදන්න යන්නේ pineapple chocolate chip cookies. ඒ කියන්නේ අන්නාසිත් එක්ක රසම රස chocolate chip cookies homemade. chocolate chip cookies කොහොමද අපි හදාගන්නේ කියලා තමයි මම පෙන්නන්න යන්නේ. හැබැයි මේකේ combination එක මම මෙතනදී ටිකක් අමුතු විදියට කරන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මම ingredients ටික මෙතන එකතු කරලා පෙන්නුවා. ඒ වගේම මම description box එකේ ඔක්කොම ingredients ටික එකතු කරලා තියෙනවා, දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ඒ ටික අරගන්න. මේ recipe එක ඇත්තටම හරිම lazy. ඔයාලට මම මේක පැහැදිලිව හැම step එකක්ම පෙන්නලා තියෙනවා. ඒ විදිහටම follow කරන්න. ඒ වගේම කියන්න ඕන මේක ඇත්තටම මාරම රසයි. මම හිතුවටත් වඩා රසට ආවා. ඒ වගේම සුවඳ තමයි සුවඳ නම් ඔයාලා ඒ සුවඳ විඳින්න ඕන. අම්මෝ මාරම සුවඳයි. ඒක බේක් වෙලා ඉවර වෙලා එනකොට කොහොමත් අන්නාසි කියන එක බේක් වෙද්දී අමුතුම මිහිරි සුවඳක්, ස්වීට් සුවඳක් එන්නේ. ඒ සුවඳ ගැන කියන්න වචන නැහැ. ඉතින් හිතන්නකෝ chocolate chip cookies එක මේ අන්නාසි බේක් වෙන සුවඳ එකතු වුනහම මොන වගේ ඇද්ද කියලා. So you must try this definitely. ඔයාලා මේ දැක්ක විදිහට අපි cookies mixture එක හදා ගන්නවා. ඒ වගේම අන්නාසි ගෙඩියත් හොඳට ඉදිච්ච අන්නාසි ගෙඩියක් ගන්න. ඒකත් අපි මේ විදිහට හීනි පෙති වලට වෙන් කර ගන්නවා, කපා ගන්නවා. Okay, here's the trick. මුලින්ම අපි අන්නාසි පෙත්තක් අරන් ඒකේ බටර් ටිකක් ගාලා ඒ ගාපු පැත්ත බේක් වෙන විදිහට යටට හිටෙන විදිහට තියන්න. ඒ විදිහට ඔක්කොම අපේ අන්නාසි පෙති ටික ඔයගේ ට්‍රේ එකේ තියන්න පුළුවන් විදිහට ඉඩ තියාගෙන යන්න. ඊට පස්සේ අපේ මික්ස්චර් එක මේක අතේ නොගෑවෙන පදමට හදා ගන්න ඕන. මම කියපු ingredients ඒ විදිහටම දාන්න. එතකොට ඔයාලට මේ මික්ස්චර් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාට පුළුවන් අතින් හරි එහෙම නැත්නම් හැන්දකින් හරි ඔය විදිහට තියලා ඒ අන්නාසි පෙත්ත උඩින් අපේ cookie mixture එක මේ විදිහට තියාගෙන යන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඇඟිලි තුඩු වලින් වගේ පොඩ්ඩක් පහළට තුනී කරගන්න. ගොඩක්ම තුනී කරන්න එපා. බොහොම යන්තම් තුනී කරගන්න පුළුවන් අන්නාසි පෙත්ත උඩ අපේ cookie mixture එක. ඊට පස්සේ අපි ඒක බේක් කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි බේක් වුණාට පස්සේ තියෙන්නේ අපේ cookies. හරිමයි පොඩිස්, මෙන්න මේ ටයිම් එකේ තමයි මුළු කිචන් එකම pineapple බේක් වෙච්ච සුවඳ, අම්මෝ පුදුම සුවඳක් එක, හරිම ස්වීට් සුවඳක්. ඒ වගේම අර chocolate සුවඳයි, cookies වල සුවඳයි ඔක්කොම මික්ස් වුණාම ඒක තවත් ඩබල් ට්‍රිපල් වෙනවා. ඒ වගේම මේ cookie එක වටේට කළු පාට වෙලා වගේ තියෙන්නේ, කර වෙලා නෙවෙයි. මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඒක අර අන්නාසි පෙත්තේ අපි ගාපු බටර් තියෙනවානේ, අන්න ඒක මෙල්ට් වෙද්දි තියෙන ඉතින් මේ බලන්න හරිම ලස්සනයි. ඒ බටර් එක බේක් වෙලා මේ අන්නාසි පෙත්ත මේ පොඩ්ඩක් බ්‍රවුන් වෙලා කර වේගෙන එන ඒ ස්වීට් ගතිය තමයි හරිම රස. ඒක තමයි රසය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අලුත්ම එක්ස්පෙරිමන්ට් එක ඇත්තක් බවට පත් උනේ. හරිම රසයි මේ ඇත්ත. ඔයගොල්ලෝ හදලා කාලා බලන්න.
ඉතින් ඔයාලත් කුකී ලව කෙනෙක් නම් එහෙම නැත්නම් අනාසි ලව කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හරි අපි බලමු මේ කුකී එක කොහොමද කියලා. මම ඒක කඩලා පෙන්නන්නම්. ඒක ඇත්තටම හරි soft. ඒ වගේම කද්දී ක්‍රන්චි ගතියකුත් එනවා. චොකලට් චිප්ස් විකද්දී තවත් රසයි වගේම ඒකට අන්නාසි රසෙ මික්ස් වෙද්දී අම්මෝලම ඒක සුපිරිය. ඒක try කරලා බලන්න ඕගොල්ලෝ. එහෙනම් මම හිතනවා මගේ අලුත් වීඩියෝ එකට ඔයාලා කැමති ඇති කියලා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like comment share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ආයිමත් thank you so much මගේ වීඩියෝ එක බලුවට. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට ගොඩාක් කන්න පුළුවන් වෙන සුබ දවසක් වේවා. bye bye.